වෙලා තියෙන්නේ. 2024 ජූලි මාසේ. ඒ කියන්නේ අගෝස්තු සැප්තැම්බර් ඡන්දෙන්නට කලින් එක සැරේට 850ක් ස්ථිර කාර්යමණ්ඩලයට අරන් අමාත්‍ය කමිටුවෙන් අනුමැතියකින් තොරව කිසිම සේවකයෙක් බඳවා ගන්න බෑ කියලා තියෙනවා. අපිට ඇත්ත කියන්නේ ඇත්තට මේක මොකද්ද මේ ඔතන සභාපතිතුමා අතර ප්‍රමාණයක් ඉන්න විදියක් නෑ. 800 ගානම එකම සැරේ බඳව ගත්තන 2023 වර්ෂයට 375 දෙනෙකුත් 2024 වර්ෂයට 476කුත් තමයි බඳවගෙන. ඒ වර්ෂ දෙකට. දැන් මේ වගේ බඳවා ගැනීම වලට DMS අනුමැතිය ඕනේ නැද්ද? මේ ඒ අවස්ථාවේ හැටියට දැන් මේට පෙර තිබු රජයේ අවස්ථාවේදී මම දන්න විදිහට නම් කල්පනාකාරීත්වයෙන් මේ අවසර ගත්තා සභාපතිතුමනි. මේ අනුමැතිය දීලා තියෙනවා. ඒකේ තනතුරු 400 බැගින් අනුමත කරලා තියෙනවා. එතන මේ ගැටලුවක් තියෙනවා. ඉතින් SR අනුමත කිරීමේදීත් ගැටලුවක් තියෙනවා. අවශ්‍ය සුසුකම් සම්පූර්ණ කරපු නැති කොටසක් ඉන්නවා. චවුනාත ඇත්තටම මේ අලුතෙන් මම අපි ටික අධ්‍යක්ෂ මණ්ඩලයට මේ අලුත් ආණ්ඩුවට තේ පොයින්ට්ලා ආවේ. ඇත්තටම අපි මේකට එනකොට අපි දන්නේ මෙච්චර ගැඹුරක් මේ ආයතනයේට වෙලා තියෙන විනාශය. මෙච්චර ගැඹුරුයි මේකේ ප්‍රශ්න. මොකද මේක අවුරුදු ගාණක් මේ විදිහට නේදෝලා පටන් ගත්ත දවසේ නම් මට තේරෙන විදිහට මේක හදලා තියෙන හොරකම් කරලා. හරි මම මූලික ප්‍රශ්නෙත් ඇහුවෙත් ඒකයි. ඇයි මේක පටන් ගන්න හේතුව මේකේ පර්පස් එක කියන්නේ දැන් අපිත් පර්පස් එක දැම්මට මේ පර්පස් එක ඇචීව් කරන්න පුළුවන්ද කියලා අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද අඩුව මිලට පාරිභෝගිකයට අවශ්‍ය භාණ්ඩ ටික සපයන්නේ. ඔත් මේ ව්‍යුහය තුල ප්‍රයිවට් සෙක්ටර් එකත් එක්ක කම්පීට් කරලා මේ මැනේජ්මන්ට් එක හරියට හදනකම් මේක දුවන්න අමාරුයි.